අපි කෙලින්ම කතාවට බහිමු. ලංකාවේ තියෙන පැරණිතම සහ වඩාත්ම ප්‍රසිද්ධ උණුදිය උල්පත් තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් අපේ හිතට එකපාරට මේන උත්තරේ මොකක්ද? අපේ රටේ ටැංක් කිහිපයකම මේ වගේ සොදාදික උණුදිය උල්පත් පිහිටලා තිබුණත් අපි අද කතා කරන්න යන මේ සුවිශේෂී ස්ථානයට තියෙන වෙනස්ම වටිනාකමක්. අද අපි මේ විස්තර කිරීම හරහා යන්න හදන්නේ ත්‍රිකුණාමලයේ තියෙන අපූරු කන්‍යා උණුදිය උල්පත් හොයාගෙන. මේක නිකම් වතුරු උල්පත් ටිකක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් මේක ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක්. ඉතින් අපි හරියටම එතනද ගියා වගේ හැඟීමකින් මේ අපූරු ස්ථානය ගැන කතා කරමු. මුලින්ම අපි බලමු මේ භූමියේ තියෙන ප්‍රධානම ස්වභාවික සංසිද්ධිය. ඒ කියන්නේ මේ සුවිශේෂී ලිං හත ගැන. ඔව් හරියටම හතක්. මේ භූමියට ඇතුළු වෙනකොටම අපිට දකින්න ලැබෙන්නේ එකිනෙකට යාබදව බොහොම ළඟින් පිහිටලා තියෙන සමචතුරාස්‍රාකාර ලිං හතක්. මේ දර්ශනය තමයි ඕනෑම කෙනෙකුගේ netsit ඇදගන්නා ප්‍රධානම කාරණය වෙන්නේ. හැබැයි මෙතන තියෙන පුදුම සාගතම දේ මේ ලිං හත පිහිටලා තියෙන විදිහ නෙවෙයි. මේවා තියෙන එකිනෙකට අඩි කිහිපයක් විතරක් දුරින් වුණාට මේ එක ළඟ තියෙන ලිං හතේ වතුරේ රසණය එකකට එකක් සම්පූර්ණයෙන්ම වෙනස්. හිතලා බලන්න එකම භූමියක මෙච්චර පොඩි ඉඩක මෙහෙම උෂ්ණත්ව වෙනස්කම් තියෙන්නේ කොහොමද? ඇත්තටම මේක අදටත් විද්‍යාඥයන්ට පවා ලොකු අභිරහසක්. එක ලිඳක වතුර නිකම් මත රසණයක් තියෙද්දි ඊට අඩි දෙක තුනක් එහා පැත්තේ තියෙන ලිඳේ වතුර ගොඩක් රසණය වෙන්න පුළුවන්. පුදුමයි නේද? ඊළඟට අපි හැරමු මේ ස්ථානය හා බැඳුණු ඓතිහාසික පසුබිමට සහ රාවණ රජුගේ පුරාවෘත්ත දිහාට. කන්‍යා උණුදිය උල්පත්වල ඉතිහාසය ඈත අතීතයේ රාවණ රජුගේ යුගයේ දක්වාම දිව යනවා කියලා ප්‍රබල විශ්වාසයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක නිකම්ම සංචාරකයන් යන තැනක් විතරක්ම නෙවෙයි. Hindu භක්තිකයන්ගේ ආගමික වතාවත් සඳහා අදටත් ඊටාම සක්‍රියව පාවිච්චි වෙන දැඩි පූජනීයත්වයෙන් සලකන ස්ථානයක් තමයි මේක. ඒක නිසා මේ භූමියට යනකොට ඒ පූජනීය බවට ගරු කරලා හැසිරෙන්න අපි හැමෝම වග බලා ගන්න ඕන. හරි. දැන් අපි කතා කරමු මෙතර සම්ප්‍රදායික නාන ක්‍රමය ගැන. කොහොමද හරියටම මේ ලිං වලින් නාන්නේ? මෙතන තියෙන ප්‍රධානම නීතිය තමයි බාල්දි ක්‍රමය පාවිච්චි කරන එක. කිසිම කෙනෙකුට කිසිම වෙලාවක කන්‍යාවලදී ලිං ඇතුළට බැහැලා නාන්න අවසර නැහැ. ඒක දැඩි නීතියක්. ඒ වෙනුවට කරන්න තියෙන්නේ එතන තියෙන කුඩා බාල්දියක් අරගෙන ලිඳෙන් වතුර අරන් ඇඟට හලා ගන්න එකයි. මේ ක්‍රමය නිසා හැමෝටම පිරිසිදුවට මේ ජලය පාවිච්චි කරන්න පුළුවන් වෙනා වගේම මේ ඓතිහාසික උල්පත් වලට වෙන්න පුළුවන් හානියත් ගොඩක් දුරට අවම වෙනවා. අවසාන වශයෙන් අපි බලමු මෙතනට යන්න සැලසුම් කරනවා නම් දැනගෙන ඉන්න ඕන වැදගත් උපදේශ සහ ගමන් විස්තර මොනවද කියලා. මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමලය නගරයේ ඉඳලා හරියටම කිලෝමීටර් 8ක් වගේ ඊටාම කෙටි දුරකින්. ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ යන ඕනෑම කෙනෙකුට තමන්ගේ ගමන් සැලැස්මට මේක කිසිම කරදරයක් නැතුව එකතු කරගන්න පුළුවන්. නගරයේ ඉඳලා වාහනයකින් එනවා නම් මේ දුර යන්න සාමාන්‍යයෙන් ගත වෙන්නේ විනාඩි 15ක් හරි 20ක් හරි වගේ බොහොම පුංචි කාලයක්. ගමනාගමනේ ඒතරම්ම පහසු නිසා ලොකු මහන්සියක් නැතුවම මේ අපූරු අත්දැකීම ලබා ගන්න යන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. මෙතනට යන්න වඩාත්ම සුදුසු වෙලාව තමයි උදෑසන කාලය. හරියටම කිව්වොත් උදේ 7ට විතර මෙතනට යන්න පුළුවන් නම් පරිසරයත් මාරම සිසිල්. ඒ වගේම සෙනගත් අඩු නිසා පාඩුවේ නිදහසේ නාගන්න පුළුවන්. හැබැයි දවල් වෙලා ගියොත් තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට ගැහෙනවා. දවල්ට සංචාරකින් විශාල පිරිසක් එන නිසා දිග පෝලිම් වල රස්තියාදු වෙන සිද්ධ වෙනවා. ඒ මදිවට ත්‍රිකුණාමලයේ තියෙන දැඩි අවුරශ්මියත් එක්ක ඒක ටිකක් විතර එපා වෙන අත්දැකීමක් වෙන්නත් පුළුවන්. සාරාංශයක් විදිහට මේ ප්‍රධාන කරුණු ටික හිතේ තියාගන්න. මුලින්ම කිව්වා වගේ පුළුවන් තරම් උදෙම යන්න. එතනට ගියාම ඉකලින්දිකින් විතරක් නාලා එන්න එපා. ලිං හතෙන්ම වාල් දෙන් වතුර අරන් නාලා අර මම කලින් කිව්වා එකිනෙකට වෙනස් උෂ්ණත්වයන් අත්විඳින්න. අනිත් විශේෂම සහ වැදගත්ම දේ තමයි මේ ලිං තියෙන ප්‍රදේශය ඇතුලේ සබන් හරි ෂැම්පූ හරි පාවිච්චි කිරීම සපුරාම තහනම්. මේ වගේ වටිනා ස්වභාවික ජල මූලාශ්‍රය අපිරිසිදු වීම වළක්වා ගන්න තමයි මේ දැඩි නීතිය දාලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම ඒකට ගරු කරන්න ඕනේ. ඉතින් මේ හැමදේම ගැන කතා කරාට පස්සේ අවසාන වශයෙන් අපිට හිතන්න තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. අර ඈත අතීතයේ පුරාණ ඉතිහාසයයි මේ වගේ ස්වභාන ධර්මයේ අසිරිමත් නිර්මාණයකුයි මේ තරම් අපූර්වට එකට මුණ ගැහෙන වෙනත් තැනක් තවත් තියෙනවද? කන්‍යා කියන්නේ නිකම්ම උණුදි උල්පත් ටිකක් නෙවෙයි. ඒක අපේ රටේ ශ්‍රේෂ්ඨ උරුමය වගේම ස්වභාව දහමේ අභිරහස් මැනවින් එකට කැටි වුණු අපූර්ව සලකුණක්. මේ තොරතුරු සියල්ලම ඊළඟ වතාවේ කන්‍යා උණුදි උල්පත් බලන්න යනකොට එහි සැබෑ වටිනාකම තේරුම් ගන්න ලොකු උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි මේ වගේම තවත් අපූර්ව තොරතුරු ගෙනෙන විස්තර කිරීමකින් ආයෙත් හමු වෙමු.